Jesus and me and Yai. Hello everyone, welcome back to our YouTube channel. ඉතින් ඔයාප channel එකට අලුත් එක්කෙනෙක් නම් මතක් කරලා අපිව subscribe කරන්න කියලා කියනවා. ඒ වගේම හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද දවසේ මොනවද කරේ කියලා ඔයාලත් එක්ක share කරගන්න ගමන් මම හිතුවා කතා කරන්න self love ගැන. ඒ කියන්නේ තමන්ට ආදරය කරන එක ගැන. මොකද්ද මේ self love කියන්නේ? self love is like giving yourself a big hug. ඒ කියන්නේ ඔයාවම පිළිගන්න එක. ඔයා ගැන හොයන එක. එහෙම නැත්නම් ඔයාට ආදරය කරන එක තමයි මේ self love කියන්නේ. ඉතින් මේ self love කියන topic එක ලේසි එකක් වගේ පෙනුනට ඒක ලේසිත් නෑ. හැබැයි අමාරු topic එකකුත් නෙවෙයි. We're going to eat Tiatu and Daya. And my both Tamba leaves. Head do something. ඉතින් අපේ අම්මේ ගෙදර ඉඳන් එනකොට කොහොම කොලයි කොහොම පොතුයි ගෙනාවා කොහොම පොතු නම් ගෙනාවේ තම්බල බොන්න කොහොම කොලවලට මම පොළුයි කහයි දාලා බ්ලෙන්ඩ් කරලා මේ වගේ පේස්ට් එකක් හදාගත්තා. දැන් ඒක අපි මුළු ඇඟේම ගානවා. ඒක ඇත්තටම අපේ ස්කින් එකට හරිම හොඳයි. ඉතින් මියා නම් එච්චර කැමතිුනේ නෑව ගන්න. මම පොඩ රවට්ටලා මුළු ඇඟේම යාගෙත් ගෑවා. Oh my God, I've had it now. E-I-E-I-O. And it's time we had Oh my, don't you tell me? Now back to the topic. ඉතින් මේ self love කියන එකට මේ time එක ඇත්තටම ගොඩක් important. මොකද තමන් ගැන දැනගන්න පුළුවන් හොඳම වෙලාව තමයි මේ time එක කියන්නේ. ඒ වගේම ඔයා ආස කෑමක් කන්න, ආස ගමනක් යන්න, ඒ වගේම ආස ඇඳුමක් ගන්න, එහෙම නැත්නම් ආස ඇඳුමක් අඳින්න. මෙන්න මේ වගේ පොඩි දේවල් වලින් මේ self love කියන එක improve කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට සතුට ගේන දේවල් කරන්න ඕනේ. හරියට මම මේ YouTube කරනවා වගේ. ඇත්තටම මම හරිම ආසයි වීඩියෝ ක්ලිප්ස් ගන්න, වීඩියෝ එඩිට් කරන්න, මෙම වොයිස් දාන්න. ඒක මම හරිම ආසාවෙන් කරන්නේ. ඒකෙන් මට සතුටක් ලැබෙන හින්දා. ඒක තව කෙනෙකුට ඒක වදයක් වෙන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි තමන්ගේ සතුට වෙන කටියත් එක්ක කම්පෙයාර් කරන්නේ නැතුව ඉන්න එක. We are going to do activity. Yay! ඉතින් මේ තියෙන්නේ මම අද කරපු ඇක්ටිවිටි එක. අද තමයි ඉස්සරව මම ක්ලේ දුන්නේ. ඉතින් බලමු ඔයා මොකද කරන්න කියලා. ඉතින් මම ක්ලේ වලින් ඉස්සරවම කරේ කලර්ස් ඉන්ට්‍රොඩියුස් කරපු එක. එයා කොහොමද කලර්ස් දන්නවද කියලා පොඩ්ඩක් චෙක් කරා. What is that color? Show me red color one day. Show me. Two red colors. Then green color. Oh, there. Okay. Show me the green color. Yeah. Yellow color. Where? Yellow color. Yellow. Blue colors, no? Dark blue and light blue. Then where's the purple color? Purple color. There. Then where's the white? No, one is white. Purple and white there. Then where's the yellow color one? Orange color one? Where's the orange color one? So, yellow color one there, no? ඇත්තටම ක්ලේ කියන එක නම් බබාලට දෙන මැජික් එකක් වගේ. මොකද ඒකේ මාර බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒකේ තියෙන බෙනිෆිට්ස් ටිකක් නිකන් කියන්න යන්නම්. පළවෙනි දේ තමයි fine motor skills develop වෙනවා.
Show me. ස්කිල්ස් Roll. ගැන කලිනුත් කතා කරලා තියෙනවා. ඉතින් මේ Huh, ක්ලේ what වලින් is it? කරද්දී එයාලා ක්ලේ You're අන්නනවා, going to make මිරිකනවා, රෝල් කරනවා, එක එක දේවල් කරලා බලනවා. ඉතින් එතකොට එයාලගේ ෆයින් මෝටර් Who's that? ස්කිල්ස් ඩෙවලොප් It's a වෙනවා. snake. ඒ වගේම යාලගේ Very තියෙන nice. නිර්මාණශීලීමක Like බව duck. වැඩි වෙනවා. මොකද යාලා එක එක ඒවා හදන්න ගන්නවා. එයාලා දකින දේ කියන්න ගන්නවා. Yeah. අපි හිතන දේවල් What is it? නෙවෙයි සමහරක් වෙලාවට එයාලා කියන්නේ. එයාලා මාර විදිහට එන්ජොයි කරනවා මේ වගේ ඇක්ටිවිටීස් වලින්. ඒ වගේම එයාලගේ අවධානයයි සංසුන් බවයි වැඩි වෙනවා. Okay, the elephant. මුල වෙලාව නම් කොහොමත් ওই දෙකම තියෙනවා. හැබැයි අන්තිම වෙද්දී නම් නැති වෙනවා. Okay. ඉතින් බබාලත් එක්ක මේ වගේ දේවල් දීලා ඇක්ටිවිටීස් කරනකොට අනිවාර්යෙන්ම අවධානයෙන් ඉන්න ඕනි. මොකද එයාලා ඒවා කාලා බලනවා. මොකද පාට තියෙන ආසයි. පොඩි වෙලාවක් ඇති මේ පොඩි කෑල්ලක් හරි කටට දාලා රස බලන්න. Next, see. අපි මෙයානම් එහෙම ඉතින් කරේ නෑ. හරි හොඳ බබානේ. නෑ. මම එයාට ක්ලේ වලින් අයිස්ක්‍රීම් එකක් හදලා දුන්නා. එයා ඉතින් ඒක අයිස්ක්‍රීම් එකක් කියලා ඇත්තටම කන්න ගියා. කන්න ගියා කියන ලෙව කාලා බැලුවා ඒ තප්පරෙන්. ඉතින් චූටි වෙලාවකුත් ඇති අපි හිතන්නේ නැති දේවල් එයාලා කරන්න. ඉතින් මේ වගේ ඇක්ටිවිටීස් මේ වගේ නෙමෙයි හැම වෙලාවෙම අපි බබාලා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් මේ self love කියන එක අපිට විතරක් නෙවෙයි ඒක බබාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එයාලගේ චූටි කාලේ ඉඳලම. ඉතින් එයාලා පුංචි දෙයක් කරත් අපි එයාලව හොඳට අගය කරලා ආදරෙන් තුරුල් කරගෙන ඒ වගේම එයාට ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඒක කරගන්න බැරි වුණා නම් අපි එයාලව තව ඒක කරන්න පුළුවන් කියලා දිරි ගන්නවන එකෙන් ඒ වගේම තමන්ට තනියෙන් වැඩක් කරගන්න පුළුවන් කියන දේ එයාලගේ ඔළුවට යොමු කරවුවොත් ඒ self love කියන එකේ පාත් එක නිකම්ම හැදෙනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් මං හිතන දෙයක් තමයි අපි මොන දේ කරත් ඒක කන්ටිනියු කරන් යන්න try කරන්න ඕනි. හැමදේම perfect වෙන්න ඕනේ. හැබැයි කන්ටිනියු කරන එක තමයි වැදගත්. Keep it on plate. Keep it on හිතන්නේ plate. සද්දයක් sugar Green color cut plate කරා there. කියලා. හැබැයි එක දවසක් ඔයාට කන්න හිතෙනවා රස කේක් එකක්. ඔයා ඒ කේක් එක කන්න නැතුව දිගටම කරන් යනවද නැද්ද කියන එක ඩිපෙන්ඩ් Boleh, wow. හැබැයි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ. ඒ කේක් කෑල්ලත් කාලා ආපහු sugar cut එකට ආපහු යනවා නම් ඔයාගේ මයින්ඩ් එකටයි හෙල්ත් එකටයි හැමදේම බැලන්ස් වෙනවා වගේ තමයි මේ ජීවිතෙත්. ඒක එක්සැම්පල් එකක් විතරයි. ඉතින් හැමදේම up to you. ඔයාලා ගැන හිතන විදිහ තමයි හැමදේම රඳා පවතින්නේ කියලා තමයි මම හිතන්නේ. Mom, window, where are you? That window, where are you? Hear them, how do you? Sister Cinder, where are you? Here I am, how do you do? Yay! Who's that? Elephant. Then who's this? Then who's this? Penguin. This is a tree. I'm seeing Bobby and Mom playing there. Is it? Playman noodles. Yummy noodles. Do you want noodles? ඉතින් සෙල්ලම් කරලා ඉවර වෙලා මං ක්ලේ වල පාට ටික වෙනම මෙන්න මේ විදිහට තියාගත්ත තව දවසක ආපහු ලස්සනට සෙල්ලම් කරන්න ඕනේ හින්දා. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් අමතක කරන්න නැතුව මතක කරලා කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම ලයික් කරන්න. ඊළඟ දවසෙත් කියන එක පරිස්සමෙන් ඉන්න.